හයි ගයිස් ඔයාලට දැන් මේ VPN එක PC වලට පුළුවන් මොබයිල් වලට පුළුවන්. ඒ කියන්නේ ඕනම ඩිවයිස් එකකට ඕනම SIM එකකට වගේම ඕනම පැකේජ් එකකට පුළුවන්. දැන් පෙන්නන්නම් හච්චක ස්පීඩ් ටෙස්ට් එකක්. ඒක නම් මගේ එකක් Mbps 100 ගානකට ගියා. තියෙනවා එයාට ස්පීඩ් ටෙස්ට් එකක් කරපුවා. මෙතන පේනවා ඔයාලට පේන Mbps 120ටත් වගේ ගිහිල්ලා තියෙනවා මෙතන. හරි දැන් අපි වැඩි කතා නැතුව මේ කරන දේ බලමු. ඔයාලට PC එකත් පුළුවන් මොබයිල් එකත් පුළුවන් දෙකේම. මේ ස්ටෙප් ටික තියෙන. මොබයිල් එකේ කෝඩ් එක ඉන්පුට් කරන තැන පොඩි වෙනසක් තියෙනවා. ඒක විතරයි වෙනසකට තියෙන්නේ. හන්න මේ සයිට් එකට යන්න තියෙනවා. මම ලින්ක් එක දාලා තියන්න ඕන ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊට පස්සේ මෙන්න මේ සයිට් එක ලෝඩ්. ඊට පස්සේ මේකේ ඔයාලට තියෙන්නේ යට මේ තියෙන අපේ ෆලෝවර්ස් බේස් එකත් එහෙම තියෙනවා මෙතන. ඔයා දැන් Android user කෙනෙක් නම් මෙතන Android client කියන එක ක්ලික් කරන්න. ඔයාගේ Play Store එකේ ලෝඩ් වෙලා මෙන්න මෙතන තියෙන app එක mod VPN client කියලා. අන්න ඒ ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ Windows user කෙනෙක් නම් මෙන්න මෙතන තියෙන download කියන බටන් එක ක්ලික් කරගමන් ඔයාලට කෙලින් මෙතෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. Apple වලට කෙලින් App Store එක ලෝඩ් වෙයි. App Store එකේ තියෙන NVB tunnel කියලා app එක. අන්න ඒක දාගන්න තියෙන්නේ. ඔයාලට නම් එහෙමයි Linux වලට නම් එහෙමයි. හරිද? ඕනම එකකට පුළුවන් ඒ කියන්නේ. හරිද? මෙතන තියෙන community එක. ඔයාලට මෙතනින් කැමති එක join වෙලා මේකේ update දැනගන්න පුළුවන්. VPN එක කොහොමද වැඩ කරන්නේ? අන්න ඒ වගේ කොහොමද දෙයක් කරගන්න පුළුවන්. අපිව contact කරගන්න පුළුවන්. ඔයාලට දැන් මම ඉස්සෙල්ලාම පෙන්නන්නම් මේකේ paid config එකක් ගන්න විදිහ පෙන්නලා ඉන්න. ඊට පස්සේ පෙන්නන්නම් ඔයාලට free config එක. ඔයාලා paid එකක් ගන්න ඕනේ නැත්නම් කෙලින්ම skip කරලා free plan එක ගන්න එකට ගන්න. හරි. ඉතින් කෝඩ් එක අරගෙන මොබයිල් එකට දාන කෑල්ල විතරක් කෝඩ් ස්ක්‍රීන් එකේ අයිනින් සයිඩ් එකෙන් පෙන්නන්න. මෙතන get premium VPN කෙනෙක් කිරීම සිලෙක්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ Google account එකක් දෙන්න login. දැන් මගේ එකක් දීලා මම login වෙනවා. ඊට පස්සේ මෙතන ඕන speed test එක පොඩි එකක් දාන්න පුළුවන්. මෙතන පොඩ්ඩක් එරෙන්න අට ආවට පස්සේ තියෙනවා මෙතන ඔයාගේ ප්ලෑන් ටික ප්ලෑන් තියෙනවා අන්ලිමිටඩ් GB 300 400 එහෙම තියෙනවා. මේ ස්පීඩ් බයිපාස් ප්ලෑන් තියෙන මෙන්න මේ පැකේජ් වලට විතරයි. ඒ වගේ ඕනි පැකේජ් එක සෙට් කරගන්න. දැන් මගේ තියෙන ඩයලොග් රවුටර්නේ ඒක තමයි දැන් GB 100 ෆයිල් එකක් ඔයාලට බයි කරලා වෙන්නන්න. මෙතන ඔයාගේ යූසර් නේම් එක ගා ගන්න හරිද? දැන් මගේ ගා ගන්නවා. මම දැන් ඩයලොග් රවුටර් zoom එකක් ඉඳලා ඒක සෙලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන වගේ WhatsApp නම්බර් එක ගන්නවා. ඊට පස්සේ දැන් ඔයාලා තියෙන්නේ මෙතන තියෙනනේ මේ admin online ඉන්නවද offline ඉන්නවද කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන තියෙන manual page එක. හරිද? ඊට පස්සේ ඔයාලා සල්ලි ගෙවනකොට මෙන්න මේ referral code එක කියන්නේ මේ code එක දැන් ඔයාලගේ සල්ලි දාන්න දැන් තියෙන්නේ. අන්න ඒකට දාගන්න තියෙන්නේ. ඔයාලා reload දාන්න පුළුවන්. දැන් මම වගේ transaction එක click කරනවා. ඊට පස්සේ මෙතන ගිලින් තියෙන upload කියලා බටන් එක. ඊට පස්සේ මෙතන upload දුන්නාට පස්සේ මේ විදිහට ඔයාගේ PDF එක දාගන්න. හරිද? මේවා දාන්න එපා. ඔයාගේ සල්ලි දාපු PDF එක දාගන්න. මෙතන WhatsApp support තියෙනවා. admin payment zip online ක්ලික් කරන්න තියෙන. ඊට පස්සේ මෙන්න මේ විදිහට හරිද මෙන්න මේ විදිහට zip එක අප්ලෝඩ් ඒ හරිද ඊට පස්සේ දැන් ඔයාලා zip එක දාපුවම කෙලින්ම මට මැසේජ් එකක් එනවා අයියන්නේ ඩෙලිවරි මේ මට මැසේජ් එකක් එනවා මෙන්න මේ මේකෙන් ක්ලිප් එකක් දාලා තියෙනවා ඒක කිසිම ඩිලේ එකක් වෙන්නේ නැහැ ඔයාගේ account එකේ තියෙන්නේ අන්න එතන මේක අප්‍රූව් කරපු ගමන් ඔයාගේ account එකේ තියෙන VIP details කියලා එකක් හරිද ඔයාලට මෙතන QR ස්කෑන් කරගන්න පුළුවන් මෙතන තියෙන කෝඩ් එකයි මෙන්න මේ කොපි කරගන්න තියෙන හරිද එසේ අනිවාර්යෙන් මෙතන ඔයාලා මේ join WhatsApp group කියන එක අනිවාර්යෙන් ක්ලික් කරන්න හරිද එතන තියෙන usage link එකෙන් බලා ගන්න පුළුවන් හරිද මම නිකන් පෙන්නන්න ඔයාලට ඊට පස්සේ මේ ඔතන වාගේ details ටික ඔක්කොම බලා ගන්න පුළුවන් කොච්චර තියෙනවද last online තියෙන මේ speed එක බලා ගන්න පුළුවන් ඔන්නේ details ඔක්කොම මෙතන පෙන්නනවා හරිද දැන් ඊට පස්සේ මම යනවා මගේ config එකට මෙන්න මේක තියෙනවා මෙන්න මේ copy කරගන්න මේ තියෙන උඩ config එක copy කරගත්තා තියෙනවා netmode app එක හරිද ඊට netmode app එකේ මේ ඊට පස්සේ මෙතන import from clipboard කියන එක දුන්නා ඊට පස්සේ ඔයාගත්ත කෝඩ් එක මෙන්න මේ විදිහට වැටේ ඊට පස්සේ මෙන්න මේ සිලික් කරා ඔන් කරන්න තියෙන්නේ අයිම සරලයි මේ විදිහ කම්පියුටර් එක වැඩ කරනවා ඔයාලට මේකෙන් යූස් කරන්න තියෙන්නේ හරි දැන් මම ඔයාලට පෙන්නන්න මේක දැන් මොබයිල් එකකින් කොහොමද paid code එක ගන්න කලින් වගේ තමයි දැන් ඔයාලා අපේ site එකට ගියාට පස්සේ අපේ තියෙන දැන් premium plan එක මේ premium plan එක අර වගේම තමයි කිසි වෙනසක් නැහැ මේ විදිහට ප්‍රීමියම් ප්ලෑන් එක ගයි ගන්න තියෙන්නේ හරිද දැන් මෙතන ඔයාගේ account එකෙන් හම්බ වෙන කෝඩ් එක දැන් account වලට ගිහිල්ලා ඔය කෝඩ් එක copy කර ගන්න හරිද කෝඩ් එක copy කරගත්තට පස්සේ මෙන්න තියෙන netmode app එක ඉතින් මෙන්න මෙතන තියෙන නේද QR එකයි මේ dot තමයි මැද අර link එකක් ඔය icon එක අන්නේ ක්ලික් කරනවා ඊට පස්සේ මෙතන මොකද වෙනස් කරන්න එපා import කියන එක දෙනවා import කියන එක දුන්නාට පස්සේ මෙන්න මේක තියලා ඔන් ගන්න තියෙන්නේ ඒ ගාන්ට වැඩ ගන්න දැන් ෆ්‍රී ප්ලෑන් එක බලමු හරිද ඔයාලට කෙලින්ම කරන්න තියෙන හයිම සරලයි මෙන්න මේක ක්ලික් කරා මෙන්න මේක කියලා ගියා හරිද සයිට් එකට කෙලින්ම ලෝඩ් වෙනවා හරිද ඊට පස්සේ මෙතන ඔයාලට ප්‍රීමියම් ප්ලෑන් එක ගන්න පුළුවන් කෙලින්ම මෙතන ගන්න පුළුවන් ඊට පස්සේ ෆ්‍රී ප්ලෑන් හරිද ඊට පස්සේ මෙතන තියෙනවා අපි ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට
ඒඩිසෙට් බලන්න ඕන නම් PC එකට ඉන්ස්ටෝල් කරගන්න විදිය මෙන්න මේ වීඩියෝ එකේ මේක බලන්න. හරි. ඊට පස්සේ මෙතන වාගේ නම ගහගන්න තියෙනවා. වාගේ වැඩ කරන නමක් ඇඩ් ලෝඩ් වෙන්නේ නැහැ කිසි අවුලක් නැහැ. හරි. එතන වාගේ WhatsApp නම්බර් එක ගහගන්න තියෙන හරිම සරලයි. මම දැන් ඩයලොග් රවුටර් zoom එකක් ඉන්න මම ඩයලොග් රවුටර් zoom එක තමයි ගන්න ඉන්නේ. හරිද? ඔයාලගේ මෙතන තියෙනනේ පැකේජ් එක. මෙතන ස්පීඩ් bypass ෆයිල් එක තියෙනවා. හරි. කියන්නේ දැන් ඩයලොග් zoom එක දන්න කට්ටිය දන්නවා ඒක ස්පීඩ් එක ලිමිට් කරලා තියෙනවා. හරි. දැන් ඔයාලට මේක free access කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩයලොග් zoom එකත් bypass කරලා තියෙනවා අපි. හරිද? ඊට පස්සේ මෙතන තියෙනනේ normal dialog bypass කියලා. අන්න ඒක support කරන්නේ dialog 348 package එකේ 480ටයි 1180 කියන package වලට විතරයි. ඒ කියන්නේ speed එක 5G ත් එක්කම speed තියෙනවා. මම දැන් dialog router හින්දා මම dialog router එක select කරනවා. ඔයාලට ඕන package එක මෙතන select කරගන්න. හරිද? 5 ක් තියෙනවා ඕන එකට select කරගන්න. හරිද? ඊට පස්සේ කරන්නේ පොඩිම දේ. හරිද? ඔයාලට මෙන්න මේ task එක කරන්න තියෙන්නේ. හරිද? අපේ channel එක තියෙනවා මෙතන. මෙන්න මේක තියෙනවා. subscribe කරන්න විතරයි තියෙන්නේ. ඔය 2027 real unlimited VPN කියන අන්න ඒ තියෙන A to Z mobile වලින් install කරගන්න විදිය. ඊට පස්සේ තියෙන අපේ community එකට join වෙන්න. يعني අපේ SG Home community එකට ඔයාලට පේනවා channel එකේ followers ලා 5.2k ඉන්නවා. يعني මේ VPN use කරන කට්ටිය ඉන්නේ හරිද? ඊට පස්සේ තමයි ඔයාලට මේ generate test code කියන එක unlock වෙන්නේ. අර දෙක කරාට පස්සේ තමයි මේක කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතන unlock ක්ලික් කරාට පස්සේ හරිම සරලයි. එන්න මේ විදිහට ඔයාලට මෙතන QR ස්කෑන් කරන්න පුළුවන්. මෙතන මේ තියෙන කෝඩ් එක කෙලින්ම කොපි කරගන්න තියෙන්නේ. එච්චරයි. හරිද? මේක කොපි කරගත්තා. ඒ ඔයාලට මෙතන අයින් වෙන්න පුළුවන් YTK page එක load. ඊට පස්සේ දැන් ඔයාලට තියෙනවා දැන් ඔයාලා PC නම් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ netmode VPN කියන එක install කරගන්න තියෙන්නේ. මෙතන run දුන්නා කෙලින්ම install වෙනවා. ඉතින් install කරගන්න දන්නවනේ. හරි මම දැන් තාලට ඒක දාගෙන තියෙන ඉඳා මම ඔයාලට ඒක දාගන්න තිබෙන්නේ නැහැ. මේ වගේම තමයි එන්නේ. ඊට පස්සේ දැන් මෙතන දැන් care තුන ක්ලික් කරා import from clipboard දුන්නා. හරිම සරලයි. ඊට පස්සේ කිසි අවුලක් නැහැ. මේ විදිහට VPN වලට VPN එක කෝඩ් එක සිලෙක්ට් කරා on කරා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට time එක රන් වෙන්නේ. ඒ කියන්නේ fields එකක් මේ වැඩ කරනවා. හරිද? ඊට පස්සේ දැන් මම ඔයාලට පෙන්නන්න නිකන් මේ speed test එකක් කරලා. හරිද? දැන් ඔයාලට පේන MBPS 36යි 37යි. MBPS 38ක් වගේ යනවා මේ ස්පීඩ් එක දැනට. කියන්නේ මේක සාමාන්‍යයෙන් හොඳ වැඩක් කරගන්න පුළුවන් ගේම් ඩවුන්ලෝඩ් කරන්න අන්න ඒ වගේ වැඩ වලට පුළුවන්. මම ඔයාලට මගේ යූසේජ් එක උදාලා දෙන්නකෝ. ඔයාලට තුමේ හිතේ 2TB යූස් කරලා තියෙනවා ගිය මාසේ දවස් 8කට මම. ඔයාලට ඒ වගේ යූසේජ් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ VPN එක දාගන්න හරිම සරලයි. හරිද? ඊටසේ ඔයාලට කරන් තියෙන දැන් මේක මම මොබයිල් වලට දාගන්න ඉතින් හරිද? ඔයාලට කරන් තියෙන හරිම සරල වැඩක්. හරිද? දැන් ඔයාලා මොබයිල් එකට ගියාට පස්සේ අර වගේ app එක install කරගන්න තියෙන හරිද? Play Store ගියා app එක දාගත්තා. හරිද? පේදාගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන මොබයිල් එක. මේක කරන් තියෙන්නේ ඔයාලා QR එක ගන්න පුළුවන් නම් මේ QR කෝඩ් එක ක්ලික් කරන්න. ඒතකොට කෙලින්ම QR එක ස්කෑන් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ඩොට් තුන නෙමෙයි ක්ලික් කරන්න තියෙන්නේ මේ මැද ලින්ක් එකක් තියෙන්නේ QR එකයි ඩොට් තුනයි මැද ලින්ක් එකක් තියෙන්නේ. අන්නේ ක්ලික් කරා මෙතන import කියන එක දුන්නා. මෙතන ඕක වෙනස් කරන්න එපා. import දෙන්න. ඊට පස්සේ ඔයාලා කෝඩ් එක ඔටෝම වැටෙනවා. ඊට පස්සේ මේ VPN on කරන්න තියෙනවා. හරිම ලේසි. හරිද? ඊට පස්සේ දැන් මම ඔයාලට පෙන්නන්නම්. ඒක on කරාට පස්සේ දැන් මම මේක මගේ 424 පැකේජ් එකේ තියෙන හරිද? මේ තියෙන පැකේජ් එක ඔයාලට පෙන්නලා ඉන්න. හරිද? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට VPN එක on කරා. හරිද? ඊට පස්සේ දැන් මම ඔයාලට නිකන් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා පෙන්නන්නම්. දැන් හච් එකේ ස්පීඩ් එක ඔයාලට පේන MBPS 90 ගානකට ගිහිල්ලා තමයි ආවේ. මේ 4G හරිද? ඔයාලා හිතන්න බලන්න මේකේ ස්පීඩ් එක කොහොමද කියලා. ඔයාලගේ SIM එකේ සිග්නල් තියෙනවා නම් මේකේ උඩරිම ස්පීඩ් එකට යනවා. 5G තියෙනවා නම් 5G ස්පීඩ් එකටම යනවා. කිසිම ලිමිට් එකක් නැහැ. අප්ලෝඩ් ස්පීඩ් එක තියෙනවා MBPS 20ක්. ඔයාලට මේ ලයිව් එකක් නම් දාගන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ෆයිබර් වගේම තියෙනවා. ඉතින් මේච්චර ස්පීඩ් එකක් තියෙන VPN එකක් ඉතින් ඔයාලා නිකමට හරි යූස් කරලා බලන්න කියනවට නිකන් ස්පීඩ් ටෙස්ට් එක ඔයාලා මෙතන තියෙන එක බෝරු වගේ හිතෙනවා නම් මේ ඔයාලා බලා ගන්න පුළුවන් ස්පීඩ් ටෙස්ට් හිස්ටරි එකට ගිහිල්ලා මේ පේනවනේ MBPS 36 87කුත් තියෙනවා. 51යි ඔය විදිහට පේනවනේ ස්පීඩ් එක. ඔයාලට තියෙන කෙලින්ම ගියා සයිට් එකට ගියා ගත්තා දාගත්තා on කරා එච්චරයි. on කරාට පස්සේ කෙලින්ම normal data වගේ වැඩ කරනවා. මාසයක් යූස් කරන්න පුළුවන් ඕනේ විදිහට ඔයාගේ plan එක set කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලා ලොකු game එකක් ගන්න ඕන නම් paid plan එක select කරලා unlimited එකක් දාගන්න. හරිම සරලයි.